people. මම වැඩි YouTube එකේ ඉන්නේ නැහැ නේ. මම YouTube එකට කොහොමත් අලුත්. මේ දවස් ටිකේ බොහෝ දුරට මම කරගෙන ගියේ I was almost in all the time I was in TikTok and Instagram. Everything has been done. TikTok මට ඕන ටාගට් එකට මට I am satisfied, completely satisfied. Then මම YouTube එකට I will give more focus on my YouTube. But I am sorry I don't know how to do it in a proper way. Like other content creators, YouTube creators. ඉස්සරහට හදාගෙන යන්න පුළුවන්. ඒකත් කියන්න ඉස්සෙල්ලම today I'm going to make chicken kapsa. මේ අර chicken kapsa කියන වල කාලා තියෙනවා. ඒක සාමාන්‍ය බත් එකක් වගේම තමයි. ඒ උනාට පොඩි වෙනස්කම් තියෙනවා. සාමාන්‍යයෙන් chicken kapsa හදන්නේ chicken වලින් හදන්නේ. උනට කැමති නම් beef වලින් හදා ගන්න පුළුවන්. මම හදන්නේ chicken වලින්. යහනවා අයියෝ හැම වෙලෙම කඩේ යන්නේ කියලා. ඉතින් මම හැම වෙලෙම කඩේ යන්නේ ළමයි. මට කඩේ තියෙන ළඟ. ඒ කියන්නේ එච්චර දුරක් නැහැ. මම ඉන්නේ සිටි එකේමයි. ඉතින් ඒ හින්දා මට වැඩි වෙලාවක් යන්නේ කඩේට යන්න. මම ටක් ගාලා යනවා ඕන වෙලාවට. මොකද මට බඩු ඕන වුණාම මම ගිහලා බඩු ගන්නේ ඕන වෙලාවට. අනවශ්‍ය විදිහට මම ගෙනලා පුරෝගෙන් තියාගෙන ස්පෙෂලි එළවලු වර්ග. චිකන් මීට් වගේ දේවල් නම් බීෆ් වගේ දේවල් මම ගෙනලා ඩීප් ෆ්‍රීසර් එකේ දා ගන්නවා. ඒ වුණාට මට එළවලු ඕන වුණොත් මම මේ වෙලාවෙම යනවා. අනික ඉතින් මුදලාලි බලන්න පුළුවන්. ඒ හින්දා යන්නේ. නෑ අද අපි මම හදලා පෙන්නන ඔයාලට මම හදා ගන්න විදිහට ගෙදර කන්න chicken kapsa. ඒක බිරියානි බත් එකක් වගේ තමයි ළමයි. ඒනට ඒක මහ ලොකු වෙනසක් නෑ. ඒනට හොඳයි. මම ගොඩක් බත් වර්ග හදලා කනවා ගෙදර. එතකොට මොකද මට ඔක්කොම එකපාරක් හැවෙනවා. මොකද busy life එක. එතකොට ලේසි බතුත් තියෙනවා මසුත් තියෙනවා. මම මගේ add කරන I will add my things also, then everything complete. I will have a good meal. මට කප්ස් එකට ලුණු ඕනේ. මම ලුණු ගන්නවා. ඒ වගේම තක්කාලි ඕනේ. තක්කාලි මම යූස් කරනවා bell pepper. කලර්ස් තුනකින් තියෙනවා. නට මම එකයි ගන්නෙ. මොන පාටද හොඳ? රතු පාට ලස්සනයි නේ ළමයි. රතු පාට කියන්නේ හොඳ පාටක්. හොඳ ගෙඩියක් බලලා තෝරගන්න පුළුවන් අපිට කැමති ගෙඩියක්. මෙන්න මේක හොඳයි. තැලිලා පොඩිලා නැහැ නේ. මම ඒක ගන්නවා. ඔයාලා කැමති පාටවල දාගන්න පුළුවන්. මම දාගන්නේ ලුණුයි. ඔයාලා අල දාගන්න පුළුවන්. අල වලට එච්චර ආස නැහින්ද ගන්නෑ. බෙල් පෙපර් ගත්තා. තක්කාලි ලුණු. ඊට පස්සේ අපි යූස් කරන්නේ මේකට කොරියන්ඩර් නෙමෙයි. අපි මේකට යූස් කරන්නේ මේවා. සිලන්ත්‍රෝ කියන්නේ පාස්ලි. ගොඩක් ලොකු එකක් ඕන මෙන්න මේ වගේ සාමාන්‍ය එකක්. මේ වගේ ඉත්තක් ගන්නවා. හෙලෝ ළමයි. YouTube එකේ අය. මම දාදාගන්නේ chicken kapsa කියන එක. chicken kapsa කියන්නේ ඔය මිඩල් ඊස්ට් රටවල් මෙඩිටේරියන් ඩිෂ් ඒ පැත්ත ප්‍රචලිත රටවල් වල අය දානවා. මැද ප්‍රතික වැඩ කරන අයත් දානවා. ඒක හරි ෆේමස්. හැබැයි මේකට මම පොඩි වැලියු ඇඩිෂන් කරගන්න because it's for my consumption. හරි. මේකට ප්‍රධාන වශයෙන්ම යූස් කරන හාල් එක බාස්මති තමයි ඒගොල්ලෝ ගන්න. ඔයාලා කැමති හාලක් ගන්න පුළුවන්. බාස්මති ගත්තොත් ඒක රසයි. මම සාමාන්‍ය රතු බත් කන්නේ. ඒ වුණාට මම බාස්මති හාල් එක අද ගත්තා. මම ඒක ටවුන් එකට ගිහිල්ලා අරන් ආවෙත් ඒකයි. මෙන්න මේක යුරෝ 1යි ගානක් වුණා. මම වලට පෙන්නුවා රීල් එකක් අත් Instagram වල ඉන්න අය දන්නවා. මගේ Instagram එක ටිලන් පානල් 87. TikTok එක නම් ඔක්කොම දන්නවනේ. හරි. ඒකට ඕන දේවල් තමයි මේ තියෙන්නේ. කොළ පාට මිරිස් ලුණු ගෙඩියක් කපා ගන්න මේ වගේ. වීපෙම් ගුවන්ද මට ඇසුනී. සින්දු කිරිනවා. බේ ලීෆ් කොළ ටිකක් ඕනේ කුරුඳු. ඒ වගේම අපේ කුළු බඩලුවේ රැජින් එන සාල්ලෝ. ඊටසේ කුකුලෙක් කොන් මම මේ කුකුලා හොඳට හොදලා මම කුකුලා ළමයි හොදලා වලට පුළුවන් මේ විදිහට කපලා ගන්න ඉස්සර සුද්ධ කරලා ඇතුළත් සුද්ධ කරලා මේවා කරලා ස්කින් එක වලට කැමතිලා අයින් කරන්න පුළුවන් බටර් ටිකක් ඕනේ මොකද I am a butter based chef. ඊට පස්සේ මෙන්න මේ දේවල් අනිවාර්යෙන් වලට ඔලිව් තෙල් ඒ වගේම දෙහි කියන දෙක ඕනේ. ඒක මේකට මේන්ලි ඉන්ග්‍රීඩියන්ට් දෙක. ඊටසේ පාස්ලි. කොත්තමල්ලි කොළ ගන්න. බිරියානි වලට කොත්තමල්ලි ගන්න. ඊට පස්සේ paprika. මම ඒක I am just adding paprika. It's normally it's not in the menu. ඒ කියන්නේ මේ menu එකේ නෑ. recipe එකේ නෑ. මම add කරගෙන මට එළවලුවක් කනවා. I need to eat some vegetable. That's why I'm adding paprika. paprika කියන්නේ bell pepper. මේ භාෂාවෙන් paprika. ඊට පස්සේ තක්කාලි. ඊට පස්සේ මම මෙන්න මේ වගේ සුදුලුණු ගෙඩියක් කොටා ගත්තා. කෑලි මිස් ටිකක් දාන්න මොකද මට සැර ඕනේ. ඊට පස්සේ මේ chicken cups හදාගන්න අපිට ඕන ප්‍රධානම දේ තමයි මෙන්න මේ spices එක. මේ spicy powder එක මෙන්න මේක. ඒකට කියන්නේ මේ භාෂාව මේකේ තියෙන්නේ. මේකට කියන්නේ ළමයි 7 spices. ඔය Chinese 5 spices වගේ. මේකට කියන්නේ Arabic 7 කුළු බඩු mix එක.
ඒ චිකන් එක මැරිනේට් කරගන්න. හරිද? ඒකට අපිට ඒක ඕනේ. මම අද කඩෙන් අරන් ආවේ. ඒක වලට හොයාගන්න පුළුවන් සුපර් මාකට් එකකින්. හොප් කොහෙද යන්නේ? ඈ මොනවද කියන්නේ? ඇයි මොනවද ඔයාලට ඕනේ පැටියෝ? බණ්ඩයා. ඔයාලට මොනවද ඕනේ? ඈ ඔයාලට මොනවද ඕනේ? එයාට කන්න දීලා තියෙන්නේ. මම අද මල් ගෙනාව ළමයි. මල් ගෙනලා මල් දාලා රප්පපාපා මල් දාලා ඉරිපන්දව පත්තු කරලා සින්දුවක් දාලා ලයිව් නම් කරන්න ගියේ නෑ තාම. ඔයාට මොනවද ඕනේ? ඈ ඔය ආණ්ඩනවද? ඇයි ඒ? සුදු නෝනා. එයාට කන්න දීලා බඩ පෙන්න. ඕම් බඩ පෙන්න. හරි හරි ඈ. මගේ සුදු මැණික. මගේ චූටි පූස් පැටි හරි හොඳයි. සඳහාදු දිදි වලාකුළට සේද යහනසේ නිල් තාරුකා කුමාරි. ඔන්න ඔය ටික තමයි ළමයි ඕනේ. අනික මතක තියාගන්න මම ටිකක් YouTube එකට I am going to be attached. මගේ all the social media arrangement things and ඔක්කොම ඉවරයි දැන්. මම දැන් YouTube එක ફોකස් කරනවා. මම සියලුම උයන දේවල් මම පෙන්නන අටමගල් සියල්ලම මගුල් මම පෙන්නන්නේ YouTube බරපන අරකෙත් දානවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් YouTube එකට බලා ගන්න. Thank you very much මාව subscribe කරපු මිනිස්සුන්ට. යාළුවන්ට ඔක්කොටම මට දුන්න සපෝට් එකට ළමයි. මෙන්න මේක තමයි දැන් මට ඕනේ. මම ඉස්සෙල්ලාම දැන් කරන්නේ මගේ කුකුලා කපලා ඒක මැරිනේට් කරගන්න ඕනේ. මැරිනේට් කරගන්නේ අපේ ලයිම් ජූස් උයි, ඔලිව් ඔයිල් උයි, මෙන්න මේ 7 ස්පයිසස් පවුඩර් එකෙන්. ඊට පස්සේ මගේ වෙජිටබල් ටික මම කට් කරගන්නවා. හාල් ටික හොද ගන්න ඕනේ. සියල්ල රෙඩි කරලා ප්‍රිපරේෂන් කරලා මිසම් ප්ලස් කරගත්ත පස්සේ එකපාර බත් එක ගහලා දාලා ස්ලෝලි කුක් කරගන්න පුළුවන්. මේක හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. බිරියානි එකක් වගේ තමයි. ඊට වඩා වෙන රසක් එන්නේ. මෙන්න මේ දේ හින්දා. ඒකයි ඔලිව් තෙලුයි දෙහි හින්දා. තේරුණාද? එහෙනම් අපි හදාගමු. මම ඉස්සලාම කරන්නේ හාල් ටිකක් මෙහෙම භාජනෙට දාලා රයිස් කුකර් එකේ නෙමෙයි හදන්නේ. භාජනෙ තමයි ටික හොඳට හොද ගන්න. දැන් ඉතින් මෙයා මට ළඟටලා උදව් කරනවා. ඔයා උදව් කරනවද? පස්සෝල්ල ඔල යනවා. එයා මැඩම්. එයාගේ මූණ පුක වෙලා තියෙන්නේ මේ. එයාට කණ්ඩ අර ළමයි හැම වෙලේම එයාට කණ්ඩ දෙන්න ඕනේ. එහෙම දෙන්න බෑ. මේ ටික දැන් මම දාලා මම හිතනවා මේ වගේ ප්‍රමාණයක් මට ඇති වෙයි කියලා බත්. මම මනින්නේ නැහැ කවදාවත්. හිතලා කරන්නේ. මොකද මම විතරනේ කණ්ඩ ඉන්නේ ළමයි ඉතින්. මම ඔයලා මහක දාන්නේ කිසි දෙයක්. ඔයාලා දන්නේ මම උයන විදියයි මම බඩු ටික නේද? දැන් මේ ටික මම හොඳට හොද ගන්නවා ඉස්සෙල්ලාම. හොදලා හාල් එක ක්ලීන් කර ගන්නවා. මම දැන් මේක කුකුලා කපා ගන්න ගමන් ඉන්නේ. ඔයාලා දන්නේ කුකුලා වෙන් වෙන් කරලා කපා ගන්න හැටි නේද? බ්‍රෙස්ට් එක වෙනම කපා ගන්න, පාර්ට්ස් වෙනම කපා ගන්න. මෙන්න මේ වගේ සාමාන්‍ය ලොකු කෑලි තමයි අරබික් අය ඒගොල්ලෝ හදනකොටත් ගන්න. අනික මම ආසම පාර්ට් එක තමයි මෙන්න මේ පාර්ට් එක. මස් එකේ මම චිකන් එකේ කනකොට කණ්ඩ මට වැඩිම most favorite area. මෙන්න මේ වගේ ප්‍රමාණයක් විතරයි මම ගන්නේ. මම මේ ටික ඇතුළට දානවා. ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ ගහ ගන්නකොට මේවා තීරු කෑලි වලට කඩලා ගන්න නැත්තම් බ්‍රෙස්ට් එක මේක කැවුවත් අන්තිමට ඉතුරු වෙන්නේ මේ ටික මම කන්න සමහරවිට මට විසි කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. මේක තියාගන්න. මෙන්න මේ වගේ ඔයාලගේ එළවලු ටික හොඳට කපා ගන්න. පාස්ලි ටික මේ වගේ, පප්‍රිකා මෙන්න මේ වගේ කියුබ්ස් වලට දෙහි ටික කපා ගන්න. දෙහි ටික ජූස් එක ගන්න ඕනේ. ඔලිව් එක මික්ස් කරගන්න. හාල් ටික හොද ගන්න මේ වගේ. හොඳට හාල් හොද ගන්න. එතකොට ඒ වගේ ගඳ යනවා. 5 පාරක් විතර හොදන්න කියලා අපිට කුකර් එකේ කියලා තියෙන්නේ. 5 පාරක් 4 පාරක් විතර වතුර වල පැහැය අර වෝටර් කලර් එක වෙනකන් හොදන්න. ඒ කියන්නේ හාල් වල තියෙන උඩ ඔක්කොම ගැලවිලා ගිහින්. මේ ටික. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මම මේක දා ගන්නවා ෆ්‍රිජ් එකට ඩිප් ෆ්‍රීසර් එකට දානවා. දැන් හැමදේම හදලා ඉවරයි. මික්ස් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ චිකන් ටික මැරිනේට් කරගන්න. හරි. ඉස්සලම අපි දෙහි එකේ ජූස් එක අපි ගන්නවා. දෙහි ටික ජූස් ටික මේ විදිහට භාජනයකට අපි මිරික ගන්න. ඔයාලට ජූස් සෙපරේට් කරගන්න පුළුවන් අර මොකද ඒකට කියන්නේ? අඬුවක් වගේ එකක් තියෙනවා නම් ඒත් ලේසි. නැත්තම් මෙහෙම අතින් ඔයාලා මිරික ගන්න. රූප ස්වභාවට හිත වහ වැටුණට මෙන්න මෙහෙම ටිකෙන් ටික ඔයාලගේ දෙහි ටික මිරික ගන්න. මම දෙහි ටික මිරිකල වල පෙන්නන්නම්. හරි. දැන් මෙන්න මෙහෙම දෙහි ටික මිරිකලා අරගෙන මේකට මෙන්න වගේ ඔලිව් තෙල් දාගන්න මම දාගත්තා. හරි. යම්කිසි ප්‍රමාණයකට ඇති. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරලා මේ ටිකට තමයි දැන් අපි එකතු කරගන්නේ. ලුණු ගම්මිරිස්, කහ කුඩු, කොත්තමල්ලි කුඩු, ඒ වගේම මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් එක මේ 7 ස්පයිසස් එක, අරබික් මේක ඕන ෂොප් එකකින් හොයාගන්න පුළුවන්.
මමත් ගිහිල්ලා කිව්වම කප්ස් වලට ගන්න එක කියලා. ඒගොල්ලෝ දානවා. මේක දාලා මේ මික්ස්චර් එක හදාගන්න ටෙක්ස්චර් එක බේස් එක ඒක තමයි මගේ චිකන් ටික මැරිනේට් කරන්න අපි ගන්න. මම ඔයාලට ඒක ටික දාලා පෙන්නන්න. කහ, ගම්මිරිස්, ලුණු, කොත්තමල්ලි කුඩු. අනිත් එක ජින්ජර් පවුඩර් ගන්න ඕනේ. දැන් මම ගාලික් ටිකකුත් ගන්නවා, කෑලි මිරිසුත් ගන්නවා. මට ජින්ජර් නෑ මං අතේ. මට ඇත්තටම අමතක වුණා. ජින්ජර් පවුඩරුත් නෑ ගෙදර. හරිද? ඒ හින්දා ඔයාලට ජින්ජර් පවුඩර් එකක් කරන්න පුළුවන්. ජින්ජර් පවුඩර් නැත්තම් ඔයාලට ජින්ජර් ටිකක් කෑලි කපලා දාගෙන චොප් කරලා මේ වගේ චොප් කරලා ගන්නත් පුළුවන්. Okay? You guys can make something like that. මම දැන් පවුඩර්ස් ටික දාලා මික්ස් කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි චිකන් ටික මැරිනේට් කරගන්නවා. මම මේ භාජනයක අතට චිකන් ටික මැරිනේට් කරගන්නවා. හරි? මේ තියෙන මගේ කොත්තමල්ලි කුඩු බෝතලේ. මම බෝතල් ටිකක් ගන්න ඕනේ ලස්සන එක වගේ ඒවා. දැනට ඔහොම. මම ගොඩාක් පාවිච්චි කරන මේ කුළු බඩුවක් තමයි ස්පයිසි එකක් තමයි කොත්තමල්ලි කුඩු. ඒ වගේම කහ. කහත් මෙන්න මේ ප්‍රමාණය වගේ. තව චුට්ටක් දාගත්තොත් ඒක තමයි ඕනේ. දැන් මේක ගම්මිරිස් ලුණු. මම දැන් ලුණු දාගත්තා. මට ගම්මිරිස් ඇත්තටම මේ පවුඩර් නෑ. ඒ හින්දා මම මේ ගම්මිරිස් ටික මගේ වංගෙඩියට දාලා ඔව් දෙයියෝ සාක්කි පට්ට ගොඩක් වැටුණානේ ළමයි. මේ ටික කොටා ගන්න. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න. දෙහි යුසයි ඔලිව් තෙලුයි කහයි ලුණු ගම්මිරිස් මම වෙනම කොටා ගන්නවා. හරි? ඊට පස්සේ කොත්තමල්ලි කුඩු. garlic ginger powder තියෙනවා. ginger powder ගන්නත් පුළුවන්. ginger powder නෑ මං ගාව. ඒ හින්දා ඒක නැතුව මං කරන්නේ දැන් මේ ටික මේ ගම්මිරිස් ටික වැටෙන වැඩි ඒක අවුලක් නෑ. මම සැර කන කෙනෙක් නේ. දැන් මේ ටික හොඳට කොටා ගන්න. රූප ස්වභාවට හිත වහ වැටුනට ආල කතා. ඔයාලා සමහරු මට කියලා තියෙනවා ගොඩක් සැර කනව නේද කියලා. මම ගොඩක් සැර කනවා ළමයි. මේක ටික කොටා ගන්න. මම මෙන්න මේ වගේ කොටා ගත්තා හොඳට. හරිද? මේක ටිකක් සැර ගොඩාක් වුණොත් අර රස බැලන්ස් වෙන්නේ නැත්නම් මම මේකෙන් පොඩ්ඩයි ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් මේ වගේ හැදි දෙකක් වගේ මම දා ගන්නවා මගේ ලික්විඩ් එකට. මොකද මට සැර ගොඩාක් වෙන්නොත් ඒක අර ඒ රස ගන්න බැරි. මට ගම්මිරිස් වැඩි වුණා. මම සාමාන්‍ය කනවා. ඊටු ටික මට තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ හෙට හරි අනිත් හරි අතර දෙයකට දාගන්න. හරි? මේ වගේ ප්‍රමාණයක් මම දාලා මේකට මික්ස් කරලා. ඇට ගම්මිරිස් තල්ලා ගත්තාට පස්සේ ඒකේ රස ඒකේ අර සැරගතිය ෆ්‍රෙෂ් එකත් එක්ක ගොඩක් හොඳයි. අපි කඩවල වලින් ගන්න පවුඩර් කරපු එක. ඒකේ සැර ගිහිල්ලා තියෙන මෙන්න වගේ ප්‍රමාණයක්. හරි. මම මෙන්න මේ වගේ මේ ටික ඉතුරු කරගත්තා ළමයි ඉතුරු මට හිට මොකක් හරි දෙයකට ගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙන ඔයාලගේ චිකන් ටික මේකට දාගන්න. හරි. දාලා හොඳට මැරිනේට් කරගන්න මේ ටික කලවම් කරගන්න. රූප ස්වභාවට මේ ටික හොඳට කලවම් කරලා මේක වහලා ළමයි මට ස්ටෑන්ඩ් එකකුත් තියෙනවා. ඒකට මට අතේ තියන් කරලා තමයි පුරුද්ද වල තේරෙනවා. මං ආසයි ළමයි ඒක අතේ තියන් කරන්න. මේක හොඳට මේක හොඳ බේස් එකක්. හරිද? මේක හොඳ බේස් එකක්. මේකේ තෙලුයි, ඔලිව් තෙලුයි, ලයිම් මේ ලයිම් කහ ඒ වගේ දේවල් තියෙනවා. හරි? ඒක අර ස්පයිසස්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. මට කලවම් කරන්න බෑ තනියතින් කොකන් ගහන්න බෑනේ. මට පුරුදු නෑ ළමයි. ඒ කියන්නේ අරක තියලා කරලා පුරුදුම නෑ. ඒතකොට මට කතා කරන එකත් කතා කරගන්න බැරි වෙනවා. ඉතින් පුරුදු දෙයක් කරන්න එපා. බැරි දේවල් ඇඟිලි ගන්නට වඩා. ඉතින් මම එහෙම තනියතින් මේ කොකන් ගහන්න. ඔයාලා බය වෙන්න එපා. hina වෙන්නත් එපා. පුළුවන් තරම් කට්ටිය ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ. හරි. ඔයාලට මම ඉතින් අවුරුද්ද රස දුන්නා. දැන් මට රසයක් දෙන්න පොඩ්ඩක්. මම බෑ. ශ්‍රී ලංකා ජනතාව. ඔච්චර ඉෂ්‍ය කරන්න එපානේ. ඔය යනකොට ගෙනියන්නේ. උදව් කරන්න මට ඈ. නැත්තම් මැරෙන මොලාවෙත් මගේ මූණම වෙයි ඈ. මට වෛර කරන්න එපා. චුච්චිසිත ටිලන් මේ වෙයි ඈ. ළමයි මෙන්න මේ ටික මික්ස් කරලා ෂෝක් ළමයි එක. I really like it. ඈ. දැන් මේක වහලා තියන්න ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. ගොඩක් හොඳයි බාලිකාවනේ හරි. බාලකයන්ටත් කියන්න.
ෂෝක් නේ. ඊට පස්සේ දැන් අපිට තියෙන චිකන් ටික ෆෑන් ෆ්‍රයි කරගන්න. ෆෑන් එක ඔන් කරලා ලිප ඔලිව් තෙල් ටිකක් දාගන්න. මම නම් බටර් ටිකකුත් දාගන්නවා ළමයි. දාලා ලයිව් එකකින් හිටිය ළමයි ලයිව් කරන්නයි TikTok කරන්නයි එතකොට මොනවද Instagram කරන්නේ මම මේ සියලු දේ තනියෙන් හැන්ඩල් කරන්න ළමයි ලේසි නෑ බටර් ටිකක් මේ වගේ අරගෙන බටර් ටිකක් දාලා හොඳට භාජනයේ බටර් ටිකයි තෙල් ටික රත් වෙනකොට අපිට පුළුවන් අපේ මැරිනේට් කරගත්ත චිකන් ටික ෆ්‍රයි කරගන්න. හරි. දැන් මේ තියෙන්නේ අපේ චිකන් ටික. මැරිනේට් ඕවර්නයිට් තියන්න පුළුවන් නම් ඒත් හොඳයි ළමයි. ඒක ඔයාලට කැමැත්තක්. හරි. දැන් අතින් ගන්න පුළුවන් නැත්නම් ඔයාලට ගෑරුප්පුවක් අරගෙන එකෙන් එක අරගෙන ඔයිල් එකේ තියලා ෆයින් ෆ්‍රයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේකෙන් කරන්නේ ස්කින් එක ෆ්‍රයි කර මේ කුක් කරගන්න විතරයි අවුට්සයිඩ් එක. ගෝල්ඩන් කලර් එන කරගන්න. දැන් බටර් ටික ඕල්මෝස්ට් හරි. මීඩියම් හයි හීට් එකට දාගන්න. ගොඩාක් 9ට විතර දාගන්න විතර කර වෙන්න පුළුවන්. දැන් මේ ගානට හොඳට මේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගෝල්ඩන් ක්‍රිස්පි ලුක් එකක් ගන්න. ඔයාලට පුළුවන් චිකන් ටික ෆ්‍රයි කරගන්න. මෙන්න මෙහෙම 1 by 1 තියාගන්න. ඉතින් හිඳින්නේ මට ලන්නේලා සතින් මේ චිකන් ටික තියලා ස්කින් එක හොඳට like 5 minutes is completely enough. It's up to you. If you want more you can do, but 5 minutes something like that. Okay, ඔයාලා හදලා කන්න. මේක කාපු අය නම් මං හිතන්නේ මේක ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. ගොඩක් අය කන දෙයක්, දන්න දෙයක්. මගේ YouTube channel එකේ ඔයාලා කමෙන්ට් කරනවා ළමයි. මට සමාවෙන්න මට කමෙන්ට් වල රිප්ලයි කරන්න වෙලාවක් නැහැ. ගොඩක් සමාජ ජාල තුනම හැන්ඩල් කරන්නේ මං තනියෙන් ළමයි ඒකයි. මේ ඔයාලා කමෙන්ට් මට දකින්න ඒක මට ලොකු I really appreciate. හරි. කමෙන්ට් කරන්න නොකර ඉන්න එපා. මගේ මල්ලි තමයි මේක කරන්නේ. කියන්නේ එයා තමයි ඔක්කොම එඩිට් කරන ඒවා කරන්නේ. මෙන්න මේ විදිහට දැන් මේ ටික හොඳට දෙපැත්ත බැද ගන්න. හරි. මෙන්න මේ විදිහට හොඳට වෙලාව අරගෙන ගොඩක් ලොකු හීට් එකක් නැතුව ඔයාලගේ මේව කරගන්න. Don't throw away this one. You need this, okay? Keep it aside. No hold. මේව කරගන්න. fry කරගන්න. දැන් මෙන්න මේ විදිහට ඔයාලට පේන ලස්සනට නමස් ටික කෑලි වලට. ඔයාලා මේක අනිවාර්යෙන් හදලා බලන්න. හරි? හදලා බලලා ඔයාලා කැමති නම් ඒකේ ෆොටෝ එකක් මගේ Facebook එකට ටැග් කරන්න. නැත්නම් මගේ TikTok එකට ඔයාලා TikTok එකේ දාලා මට TikTok එකට ටැග් කරන්න. මොකක් හරි කියලා මට පේන්න. තව ටිකක් මදි. දැන් හොඳට දෙපැත්ත බැද ගන්න මෙන්න. දෙපැත්ත පෙරලා හර කරගන්න නැතුව මස් ටික තලා ගන්න හැලෙන්න කුඩු වෙන්නේ නැහැ. මම ආසම් පාට් එක මේ පාට් දෙක. හරි මෙන්න මේ වගේ කලර් එක ගන්න තව ටිකක්. හොඳට ෆ්‍රයි කරගන්න. හරි. කලබල වෙන්න ඕනේ නැහැ. එහෙම ඉන්න. දැන් මේ තියෙන ළමයි මම බැදගත්ත චිකන් ටික. මීටට ඔයාලට වැඩියෙන් පාට කරගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. It's up to you. දැන් මේ භාජනේ කර වෙලාන් තියෙන. මේක මේ විදිහටම තියාගෙන අපේ ඉතුරුව ගහන්න එපා. ඒතර බත් එක කල්ුවක් කැත වෙනවා. ඊළඟට තෙල් ටික හොඳයි මේක රස තියෙන මේ තෙල් ටික අයින් කරගන්න. හරිත් මෙච්චර තෙල් ඕනෙත් නැහැ. චිකන් එකේ තිබ්බ ඔයිලුත් ඇවිල්ලා තියෙනවා. මම එච්චර තෙල් දැම්මෙත් නැහැ. හරිම රසයි. මම පොඩ්ඩක් ටේස්ට් කරලා බලුවා. අර දෙහිත් එක්ක එන ඔලිව් ඔයිල් රස තමයි ඒකට ගන්න ඕනේ බේස් එක. දෙහි නෙමෙයි ලෙමන් එක්ක එන ඔලිව් ඔයිල් බේස් එක තමයි මේ මෙඩිටේරියන් ටේස්ට් එක. කප්සවල තියෙන. දැන් මේ භාජනේ හොදලා පිරිසිදු කරලා මම ගන්නවා ඊටු ටික ගහ ගන්න. තේරුණාද? ඔන්න වගේ තමයි එන්නේ ටික. දැන් මගේ වන් ඇන්ඩ් ඔන්ලි භාජනේ මම හොදගත්තා ළමයි. හරිද? ඊට පස්සේ ඊළඟට අපිට මික්ස් කරගන්න දේවල් වලට ඕන. මේකන අපේ කලින් මික්සර් බේස් එක. ඒකට මෙන්න මේම චිකන් බුයොන් කැටයක් ඕනේ. ඒගොල්ලෝ දානවා චිකන් ස්ටොක් එක. චිකන් තඹ පොතර ගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ බුයොන් කැටයක් දා ගන්න පුළුවන්. ඒ වගේම ටොමැටෝ පේස්ට් මට මේක කියන්න බැරි වුණා. ටොමැටෝ පේස්ට් නැත්නම් ටොමැටෝ කෙචප් ටිකක් දා ගන්න පුළුවන්. ටොමැටෝ පේස්ට් කියලා තියෙන වෙන මේක කුකරි කරන අය දන්නවා. ඒකෙන් චුට්ටක් මට ඒක නැත්නම් මම කෙචප් චුට්ටක් දා ගන්නවා. වැඩි ඕනේ චුට්ටක්.
මේක ලික්විඩ් එක හදා ගන්නවා. ඊට පස්සේ අපි මං ගන්න මේකෙම තෙල් ටිකක් දාලා මගේ මේ ටික මං සොතේ කරගන්න යන්නේ. හරි. මං දැන් සූප් කැටෙත් දාලා මෙන්න මේ විදිහට මේක හදාස්. දැන් මේකට වතුර ටිකක් දාගන්න. එතකොට අපේ ස්ටොක් එක හරි. දැන් තෙල් ටික ලිපේ තියලා මේකට දාගන්න ඕනේ අපේ ලුණු ටික. ඒක රත් වෙලා තියෙන රත් වෙනකොට ලුණු ටික දාන්න. ලස්සනයි නේ මේ ටික. දැන් තෙල් ටික රත් වෙනවා. ඔයාලට පුළුවන් ලුණු මේකට සුදු පාට ලුණු තමයි පාවිච්චි කරන්න ළමයි. රතු ගන්න එපා. දාලා අපිටත් මටත් ඉන්නවා අපි ආදරේ ඉන්නවා යහිරිනියෝ නුඹ දන්නේ නෑ සැලලිනියෝ කුරුල්ලත් මාරු කරනවා. දැන් මේ ටික හොඳට ලුණු ටික බැද ගන්න. නුඹ දන්නේ නෑ පෙම් සිතක ඇති සුවය හඳුනන්නේ නෑ ආදරය බැඳි පෙම් සාගරේ ඔබ කුඩුවේ ඉන්නවා. ලස්සන සින්දු එක මට සින්දු මතක නැහැ ළමයි. ආදරෙන් ඉන්නවා සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ විතක ඇති සොය හඳුනන්නේ නෑ. හරි ළමයි මෙන්න මේක දැන් ලුණු ටික වල බෙදලා අපේ ලස්සනයි ළමයි. එක ගානට පිළිවෙලට කපා ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ඇහැට බලනකොට ප්‍රියයක් පේන්නේ. ඒ කියන්නේ එක කැලි එක විදිහට එකක් දිගට එකක් කොටට එකක් මහතට එකක් තාපල් තාලලා චොප්ප කරලා එහෙම කපන්න. එළවලු වගේ දේවල් කපද්දි එහෙම කපන්න. දැන් මගේ මේ පප්‍රිකා ටික බලන්න. මේ විදිහට ගානට හැඩයකට ඕනම දෙයක් තාලෙට. හරි. කුකරි කරන්න යන ඉස්සලම ඉගෙන ගන්න කපන්න. ඒක තමයි ඉස්සලම අපිට පළතුරු කපන්න, එළවලු කපන්න, සුද්ධ කරන්න, කුණු බාකි සුද්ධ කරන්න, පිළිවෙලට ඇඳුමක් අඳින්න, පිහියෙන් අත කපා ගන්න තු වැඩ කරන්න. අත පුච්ච ගන්න නැතුව වැඩ කරන්න ලෙන්සුවක් අතේ තියා වැඩ කරන්න පෑනක් පොතක් අතේ තියා ඒවා කියලා දෙනවා. හරි ෂෙෆ් ලගා වැඩ කරපුවා ඈ. නිකන් කප්පුසි වලං කරන්නේ උන්ට තේරෙන්නේ නැහැ උන් නැටුවට. සමහරව එහෙමත් ඉන්නවා මේ යුරෝප් වල. මම දන්න එක්කෙනෙක් ඉන්නවා වලං හොදන්නේ නැහැ ෂූ ෂෙෆ් කියන. ඉතින් ඒ වගේ මොඩ උත්තියොත් ඉන්නවා. ඒව ගණන් ගන්න එපා බබාලා. හරි. ඔයාලා හොඳට ඉගෙන ගන්න ළමයි ඈ. ඉස්කෝලේ යන්න කැම්පස් යන්න. තේරුණාද? එහෙම වෙලා යුරෝපෙට එන්න. දැන් ඔයා මේ ටිකක් දාගන්න. තේරුණා? මං සැරයි. සැර නෑ මං ඇත්ත කියන්නේ. මේ ටිකත් හොඳට බැදලා අපි ආදරින් ඉන්නවා සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ. හොඳ සුවඳක් තියෙනවා ළමයි පාලක බාලිකාවෝ. ඔයාලා වන්නම බලලා සතුටු වුණාද ළමයි? මගේ වන්නමට ආස ගොඩාක් ළමයි ඉන්නවා. පිරිමි ළමයිනුත් ඉන්නවා. දැන් හරි. දැන් මේකෙන් අපි මේ වෙලාව වලට පුළුවන් දාගන්න ටොමැටෝ පේස්ට්. මම ඒක නෑ මම කෙචප් චුට්ටක් දාගත්තා. It's okay. සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ සැලලිහිනියෝ. ලැකර් ළමයි මේ භාෂාවෙන් ලැකර් කියන්නේ රසයි කියන එක. නෙදර්ලන්තේ ඉගෙන ගන්න පොඩ්ඩක්. ලැකර් කියන්නේ අපි තින්ත වලට ලංකා මේ භාෂාවෙන් ලැකර් කියන්නේ රසයි. අමතක වෙන්නේ නෑනේ. ඔන්න ඔය වගේ එනවා. ළමයි පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න. කැත. Tamanට තියෙන දේ ලස්සන කරන්න පුරුදු වෙන්න. එහෙමනම් කුකුල් මස් ටික බලන්න. මේ තියෙන මම දැන් හදාගත්ත මගේ ලික්විඩ් එක. මේක තමයි මගේ බත් එකට ඕන වතුර එක. හරි. ඊට පස්සේ සාමාන්‍ය වේලපු දෙහි ගෙඩියක් දානවා මේගොල්ලෝ. මංගාව දෙහි නෑ. හරි ඒක තමයි නැති එකම දේ. ඊට පස්සේ ඔයාලට තක්කල් ටික දාගන්න පුළුවන්. ලෙහිලිහිනියෝ නුඹ දන්නේ නෑ සැලලිහිනියෝ. බලලා hina වෙන්න එපා. දැන් ඔන්නම දාලා මේ ටික හොඳට fry කරගන්න. ඊට පස්සේ අපිට අපේ බත් එකතු කරගන්න තියෙනවා. ඒක හරි almost සමාවෙන්න මට ලොකු වැරද්දක් වුණා. මට මේකනේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් එක ළමයි මම ඒක දාලා නැහැ. ඒ වගේ ඉති වැරදි වෙනවා. සාමාන්‍ය දේවල් ඒවා. මිනිස්සුන්ට වැරදි නම් දැන් මේක වලට එකතු කරගන්න පුළුවන්. මේ සැඳි එකමාරක් දෙකක් විතර වගේ ප්‍රමාණය හැටියට මේ ලික්විඩ් එකට දාලා මික්ස් කරගන්න පුළුවන්. චිකන් ටික fry කරන විතර ඒක නැති උනේ. මට සමාවෙන්න ඒක ලොකු වැරද්දක්. මට ඒ වගේ මොකද ළමයි දෙක තුනක් මම එකට හැන්ඩල් කරන්න ඕනේ. අර හෙත් යන්න මෙහෙත් යන්න ඕනේ මේ මේ දා මේ ටික ගත්තාම හරි. සාමාන්‍ය මෙන්න වගේ ප්‍රමාණයක්. මම සාමාන්‍ය මෙෂර්මන්ට් කරන්නේ නැහැ කිසිම දෙයක්. මම රස අනුව බලලා තමයි කරන්නේ. මේක හොඳට මික්ස් කරගන්න. හොඳට කලවම් කරගන්න. මට සමාවෙන්න ඒක මට වැරදුනා. මට ඕක නොකිය ඉඳද්දි මෙහෙම එකක් ඕනේ නැහැ. අපි වැරදි ඉගෙන ගන්නකොට තමයි ළමයි ජීවිතේ අපිට හරි දෙයක් අවසන් කරගන්න පුළුවන්.
වැරදුනාට ලැජ්ජ වෙන්න එපා. මිනිස්සු hina වුණාට බොරුවට අපි hina වෙන්න ලැජ්ජ වෙන්න එපා. hina වෙන තරමට එයාලට සපෝට් එක දෙන්න. හරි තැන හුප්පදේ කියන්න. ඉස්සරහට යන්න වලට වරදින්නේ නැහැ. අද්දුටි ප්‍රත්‍යක්ෂයි. සාමාන්‍ය මේ පවුඩර් එක දාලා තමයි අපි චිකන් ටික මැරිනේට් කරගන්න ඕනේ. මට ඒක වැරදුනා සමා වෙන්න. දැන් ඔයාලා දන්නවනේ මටත් වරදිනවා කියලා. ලෝකෙම දැක්කම මට වැරදිච්ච හැටි නේ. දැන් මේ ටික හරි. දැන් තියෙන්නේ මේ මං හොදලා පිළිතුරු ගත්ත මගේ හාල් ටික, ඒ කියන්නේ බාස්මති ටික මේකට එකතු කරගන්න. සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ. සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ. පෙම් සුව පෙම් සිතක ඇති සුවය හඳුනන්නේ නෑ. ආදරය බැඳි පෙම් ආදරය ලැබුණින් ඔබ කුඩුවේ ඉන්නවා. ළමයි දැන් ඔහොම දාලා මේ ටික ඔක්කොම දාලා මං කරලා පෙන්නන්න. දැන් ඔයාලා හොදලා පිරිසිදු කරත් ඔයාලගේ බත් ටික මේකට දාලා ගින්දර අඩු කරගන්න. දැන් මේ වෙලාවේ මික්ස් කරගන්න වෙලාවේ ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ළමයි. හරි. හොඳට කලවම්. දැන් ළමයි ඔන්න ඔයාලගේ රසම රස කප්ස බත් එක ගහලා ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ චිකන් ස්ටොක් එක දාගන්න. සැලලිහිනියෝ නුඹ වැඩි දාන්න එපා. බාස්මති බත් වල දන්නවනේ. ගාන්ට තියෙන්න ඕනේ. වැඩි කර ගන්න එපා. හරි. මේ ගාන වගේ පස්සේ මදි වගේ තියෙන ඔයාලට පුළුවන් ආයෙත් ටෙස්ට් කරලා බලන්න. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ පාස්ලි ටික දාගන්න. දාලා හොඳට මික්ස් කරගන්න. දැන් ඔන්න ඔහොම බත් එක දැන් මේකට පුළුවන් ඔයාලගේ පප්‍රිකා දාගන්න. මේක ඔප්ෂනල්. මේක දාන්න ඒගොල්ලෝ පප්‍රිකා කියන්නේ බෑ කප්ස විනාශ කරනවා කියලා. මම දාගත්ත මම ආසයි. I like those colors. Look at this. So beautiful. Green color. It's like a Christmas. Merry Christmas. මේක තමයි අන්තිම අවුට්පුට් එක එන්නේ. ටිකක් මේක කලර්ෆුල්. ඒ පප්‍රිකා හැම දාගත්තා. ඔයාලට පේනවා. දැන් ඔයාලට පුළුවන් මේක මම ඉතුරු කරගෙන තියෙනවා. ඔයාලට ඕන නම් මතක තියාගන්න මගේ YouTube එකේ මම හරි ප්‍රායෝගිකත්වයක් කරගෙන යන්නේ. එච්චර මේ ඔයාලට තේරෙන්නේ මම මොකද කියන්නේ කියලා. මෙන්න මේ විදිහට එන්න ළමයි. බලන්නකෝ. දැන් බත් එක හිමිටි දෙන්න ඕනේ. දැන් මේක වහලා ලිඩ් එකකින් අඩු ගින්දරේ slowly cook කරගන්න. හරිද? basmati not take much more time. It will cook as very fast. හරිද? බේස් එක උනේ olive oil, 7 spices Middle Eastern mix එක, spicy mix එක, turmeric, වේලපු දෙහි ගෙඩියක් මේකට දාගන්න ඕනේ. කුරුදු කෑල්ලක්, bay leaf, basmati, parsley, marinated chicken. Hari? You can add value anything what you want, carrot, anything, cabbage or whatever. If it's when you eat something, it has to be what you like. මං දන්න නියයට අනුව. එනකොට traditional cookery authentic cups හදනකොට paprika වගේ දේවල් දාගන්නේ. හරිද? මේක it's kind of similar to like a Middle Eastern biryani. හරි? අපි ඉන්දියන් එක හදනවා වගේ. ඔන්න ඔහම තමයි මම හදලා ඉවරුනහම පෙන්නන්න. මම දැන් යනවා live එකට TikTok. ඔන්න ඔහම තමයි ළමයි මගේ chicken cups එක ආවේ. දැන් බත් ටික හොඳට ඉදිලා තියෙනවා. හොඳට ස්පයිසස් ටික මික්ස් වෙලා තියෙනවා. ඔයාලා හදලා කන්න ළමයි මේක. හරි රහයි. කුකුල් මාස් ටිකත් හොඳට ස්ටීම් වෙලා මේ වෙලා තියෙනවා. හරි? දැන් මම වොෂ් එකක් දාලා ලයිව් එකේ ඉන්න ගම මම ඔයාලට කැම එක බෙදලත් පෙන්නන්න. YouTube එක මාව බලන අයට මම කියන්නේ මම අද ඉඳන් හරි මේ ඉස්සරහට එන දිගටම මම YouTube එකට ફોකස් කරනවා. මම දන්න විදිහට මම දන්න කැම හදන විදිහට ඔයාලට ගෙදර හදාගන්න පුළුවන් දේවල් ගොඩක් වෙලාවට මම පෙන්නනවා. ඒවා මම පෙන්නන ඒවා ගොඩක් මම එලිවේට් කරපු විදිහට තමයි පෙන්නන්නේ. අනිවාර්යෙන් මේක ඔයාලට මම රෙකමන්ඩ් කරනවා කන්න බොන්න පුළුවන්. ඔයාලා දන්නවනේ. එතකොට ඔයාලට එක එක විදිහේ බත් ගහ ගන්න හැටි, නූඩල්ස් වර්ග එක එක දේවල් පෙන්නන්න. වැරද්දකුළු සමාවෙන් මම YouTube දන්නේ නැහැ. මම අලුතෙන් කරයි යන්නේ. ඉස්සරහට ගොඩක් වෙලාට මම YouTube වල ඉන්නවා. YouTube වලින් මම live එනවා. ඔයාලා මගේ channel එක subscribe කරනට thank you. මගේ වන්නම බලනටත් බොහොම ස්තුතියි. ඔයාලා මේක හදලා කන්න ළමයි. ඔයාලගේ යාළුවන්ට මගේ channel එක subscribe කරන්න කියලා කියන්න. මට ලබන මාස 3 ඇතුළත මේ හොඳ දෙයක් YouTube එකේ කරන්න බලන් ඉන්න මට පුළුවන් දෙයක් ලස්සනට. thank you very much ළමයි ඔයාලා ඔක්කොටම. ජය වේවා තිලංගේ වන්නමට.